පොඩි අනාථ සින්නක් වෙලා තියෙන කට්ටියට අපි ඉතින් නිවාඩු දවසින් ඉඳන් පොඩ්ඩක් එළියට ආවා. එළියට ආවා කියන්නේ අපේ ડોකියුමන්ට් වැඩකට. ඉතින් අපි ඉන්න සිටි එකේ ඉඳන් බුකරෙස්ට් එන්න උනා. ඉතින් බුකරෙස්ට් එකට ආවා. පොඩ්ඩක් එන්න ටික කෙනෙක් කියවනවා. හරි. ඉතින් අපි ආව අපේ ડોකියුමන්ට් වගේ බාර දෙන්න එම්බසියට. ඉතින් අපේ ඉන්න තැන ඉඳන් බුකරෙස්ට් එන්න සාමාන්‍යයෙන් පැය 5ක් විතර යනවා. ඉතින් උදේ 5 මාට ඇවිල්ලා තැන් වල වාදලා කොහොම හරි ආවා අපි එක විතර නෝඩ ආවනේ. 12 වෙත් ගියා බුකරෙස්ට් වලට ආවා 12 වෙනකොට. ඉතින් 12 වෙනිදා දවල්ට කාලේ ඉවරලා එම්බසිට යනකොට එක විතර වුණා. ඉතින් එම්බසි ඒගොල්ලන්ගේ වැඩ ටික ඉවර කොට සාමාන්‍ය ටිකක් වෙලා ගියා. ඉතින් වැඩ ඉවරලා අපි කොහොම හරි එළියට එනකොට 4 විතර වුණා. ඉතින් ඒ වෙනකොට අපි කතා කරගෙන තිබ්බ ටැක්සියක් දෙයියනේ කියලා ඒක ටැක්සිය කැන්සල්ලා මොකද වෙලා පරක්කු වෙච්ච හින්දා අපිට අපි ටැක්සිය කතා කරගෙන හිටියා අපි මෙහෙ ඉඳන් ආයේ ඩ්‍රයිවර් වලට යන්න ඒ පොඩි ගානක් අඩුයි ඒ ටැක්සියේ. ඉතින් අපිට එන්න පරක්කු වෙච්ච හින්දා යන්න ගිහිල්ලා. ඉතින් කියන්න සන්තෝසයි ආයි අපි බුකරෙස්ට් වල ස්ටේෂන් එකේ දැන් ඉන්නවා. දැන් පළවෙනි කෝච්චිය අපිට හෙට් උනේ අපිට ගන්න තිබ්බේ කීයද? 4:25ට. 4:25ට ට්‍රේන් එකක් තිබ්බා. නිවාඩු දවසින්දා කවුන්ටර් දෙකයි තිබ්බේ. ගොඩක් පොලිම තිබ්බා. පොලිමේ මං ඉන්නකොට වෙලාව ගිහිලි ඉවරයි. 4:25ට කෝච්චිය ගිහිල්ලා. සාමාන්‍යයෙන් තිබ්බ පොලිමත් එක්ක සාමාන්‍යයෙන් තිබ්බනම් අපිට යන්න තිබ්බ ටිකට් එක අරගෙන ටිකට් එක ගන්නකොට ට්‍රේන් එක ගිහිල්ලා දෙන්නේ කියලා. ඉතින් එතනත් වාත වෙලා දැන් ඊළඟ එක තියෙන 6ට. ඒ කියන්නේ හවස 6ට. හවස 6ට ගිහිල්ලා අපි ඉන්න සිටි එක ට්‍රේන් එක ගන්න නැහැ. අපේ ට්‍රේන් එක යන තැනට යන්න රෑ 10 වෙනවා. ඉතින් රෑ 10ට ගිහිල්ලා ඉවරලා ඊළඟට යන එක තමයි ප්‍රශ්නේ. දැන් කොහොම හරි කරන්න කමක් නැහැ. අපි යන්න තමයි try එක ඒ සිටි එකට. අපි ඉන්න සිටි එකට ඩ්‍රයිවර් වලට අපි ඉන්න ගමට යන්නත් එතන නම් කිලෝමීටර් 56ක් තියෙනවා. තාම ඉතින් ස්ටේෂන් එකේ ඉන්නේ. ඉතින් මොකුත් නැහැ. අපි හැටි ගාපුලි ස්ට්‍රීට් ටිකක් නැගිලා දින්නේ. එම්බත් වෙලා ඉන්නේ පාන්දර 5 මාර දරන්නේ. ඉතින් කරන්න දෙයක් නැහැ. මේ වීඩියෝ බලන බලත් වරෙල්ලා එනවා නම් වෙලාව මැනේජ් කරගෙන නැත්තම් කියලා වෙනවා. ඉතින් අපි කොච්චර මැනේජ් කරගත්තද වැඩක් නැහැ. ඉතින් අපි යන වැඩේ කරන්න ඉතින් මේ මිනිස්සු පොඩ්ඩක් එහෙම වෙනවා. ඉතින් කවන්න වෙලාව ගියට අපේ වැඩේ කරගත්තා. ඒ වුණාට යන තැනට අපිට යා ගන්න විදියක් නැහැ. මොකද දැන් නිවාඩු දවසින්දා කට්ටිය බිසි. නිවාඩු හින්දා දැන් ස්ටේෂන් එකෙත් කවුන්ටර් දෙකයි වැඩ කරේ. ඉතින් අපි බලමු ඉතින් මෙතනින් ගිහිල්ලා ඉවරලා අපි ඊළඟ ස්ටේෂන් එකට ගිහිල්ලා ඉවරලා කීය වෙනවද කියලා. දැන්ටම වෙලාව 6ට 5:35යි. 5:35යි දැන් වෙලාව. තව විනාඩි 25ක් අපිට ඉන්න ඕනේ මෙතනලා. ඉතින් ගිහිල්ලා ඉවරලා අතනින් අපිට යාගන්න ටැක්සියක් හරි නැති වුණොත් තමයි බලන්න වෙන්නේ. ඉතින් බලමු ඉතින් ඉස්සර ගිහලා අපි එහෙම ආයි අනාත වෙයිද කියලා. අපි ඉතින් ආයි මේ වගේ හාතාලි ගොංගඩ නොකර ඉන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා ඉවරලා ඊළඟ ස්ටේෂන් එකට කොහොම හරි යාගෙන මේ තාත්තේ කොහමද කියලා. අපි එහෙනම් ඊළඟ ස්ටේෂන් එකට ගිහිල්ලා බලමු. බැරි වුණොත් ඉතින් ඉලා ගන්න තාවෙන්නේ ස්ටේෂන් එකේ. බලමු මේක හරි කරන්න. යා ගන්න නැතුනොත් ඉතින් පාන්දරයි 5යි ගානට තමයි ආයි බස් එකක් තියෙන්නේ. බලමු ඉතින් පොඩි අත්දැකීමක් නොදන්න තැනක නොදන්න විදිහට ඇවිල්ලා බැරිනොත් ඉතින් එහෙම හරි කරමු. හයට 5යි බුකරෙස්ට් වලට අපි දැන් බුකරෙස්ට් වලින් පිටත් වෙන කෝච්චි එක ගලා ඉන්නේ. 6ට යන්නේ මේක ක්‍රය වලට යන. ක්‍රය වලට යන පැය 4ක් විතර යනවා. 6ට ගිහිල්ලා 10 දෙහෙන් බහිනවා. බැහැරිලා බලමු ඉතින් අද දවස් ඉවරනේ කොහොමද කියලා. යන්නේ කට්ටිය. බලමු ක්‍රය වලට ගිහිල්ලා අපි අත්දැකීම් කොහොමද කියලා. අතරමං වෙච්ච අත්දැකීම්.
අද මත ඉතින් තොయ్య ගන්න නේ පයවල කාර් එකේ තමයි. කාර් එකේ ස්ටේෂන් එක. බලමු ඉතින් ගිහිල්ලා මොකෝ වෙන්නේ කියලා අපි දත්තේ. තාම ගමනේ කෝච්චි එක බලු බල්ලෙක් නෑ. අපි දෙන්න විතරයි කෝච්චි එන්ජින් එක ඉස්සරහට යනවා. 10 විතර යනකොට යන්න පුළුවන් කියලා හිතනවා. එතන ගිහිල්ලා බහලා බලමු ඉතින් විස්තරේ. ටැක්සි එකක් තිබ්බොත් හොඳයි. ටැක්සි එක නැතුනොත් ඉතින් අනාතයි. දෙන්නත් එක 10 වෙනකොට නම් ආවා. ආවට මේ ට්‍රාන්ස්පෝර්ට් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් යා ගන්න විදියක් නැහැ. පාන්දර 3ට තමයි කෝච්චිය තියෙන්නේ. බයිඩිස්ටි වලට. ඒ කියන්නේ අපි ඉන්න සිටි එකට තියෙන්නේ පාන්දර 3ට. ඉතින් අපි දෙන්නත් එක්ක ආවා කැෆේ එකක් ගහන්න. කැෆේ එක ගහලා පොඩ්ඩක් ඉතින් දෙන්නත් එක්ක කොප්පයක් හොදගෙන ඉතින් පාන්දර 2 වෙනකම් මෙතන ඉන්නවා. ටැක්සි බැලුවා. ටැක්සි වලින් ඉතින් ලේ 200ක් විතර ඉල්ලනවා පොඩි දුරක් යන්න. පාන්දර හින්දාත් වෙන්නේ නැති. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් අත්දැකීම් උත් වෙනවා. ඉතින් මෙහෙම වින්දලත් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. ඉතින් පාන්දර 2 වෙනකම් 2 නෙමෙයි කියන්නේ පාන්දර 3. පාන්දර 3 වෙනකම් පොඩ්ඩක් ඉතින් ඉඳලා කොප්පයක් හොදලා ගෙදර යනවා ඉතින්. මෙහෙම අත්දැකීමුත් ඉඳලා බලන්න ඕනේ කොහොමද කියලා. දන්නේ නැත්නම් එකට ඇවිල්ලා මෙහෙම පොඩ්ඩක් අනාතලා බලන්න ඕනේ. හරි. හෙට උදේට හම්බෙමු. අපි හොඳ වෙලාවට කලින් වීඩියෝ ක්ලිප් එක ගන්නකොට අපි ගියා පාන්දර 3ට කියලා කෝච්චියේදී වීඩියෝ කරන්න කියලා නිකන් වාඩි වෙලා ඉවරලා ටිකට් එක චෙක් කරනකොට අපි යන තැන අකුරු දෙකක් වෙනස්. ඒ කියන්නේ අපි යන්නේ බයිලෙස්ටි අන්තිම අකුරු දෙක තියෙන්නේ වෙනින් තැනක නමක්. ඉතින් දීලා තියෙන්නේ එතන ටිකට් ජාකින් පස්සේ මාරු කරගත්තා. මාරු කරගත්තට මේ අපිට යන්න තියෙන එකේ ටිකට් එක තියෙන්නේ ආයි උදේ 7ට. දැන් පාන්දර 5:00යි වෙලාව. දැන්ට 5:00යි. අපි 10යි 10 ඉඳන් උදේ 7 වෙනකන් ස්ටේෂන් එකේ තමයි හිටියේ. ඒ කියන්නේ සම්පූර්ණ දවසක් ඉවරයි. දැන් ඊයේ කලින් දවසේ පාන්දර 5:00ට ආවේ. අද මේ වෙනකොට තනි දවසක් දැනට ඉවරයි. පැය 24ක් ඉවරයි ගමනකට. ඉතින් අපි ඇත්තටම ගියේ ඩොකියුමන්ට් 4කට එම්බසි වෙරිෆයි කරගන්න එම්බසිට ගිහිල්ලා. ඉතින් ඩොකියුමන්ට් 4යි. පැය 24යි. තව පැය දෙකක් ඉන්න ඕනේ අපිට ඊළඟ ට්‍රේන් එක ගන්න. උදේ 7යි. අද වෙලාව දැන් ඉතින් අපි ආයේ ඊළඟ ට්‍රේන් එක නැගලා තියෙන්නේ. 7:15ට තමයි අපි ට්‍රේන් එක පිටත් වෙන්න තියෙන්නේ. 7යි කාල මේක බල්ගේරියාවට යන කෝච්චිය. අපි කලින් බල්ගේරියා ගියා. මේ කෝච්චියම තමයි ගියේ. ඒක අපි බයිලෙස්ටි කෝච්චි ස්ටේෂන් එකට යනකොට කොහොමත් 9:07 9:10 වගේ වෙනවා. ඉතින් අපි ගිහිල්ලා බලමු ඊළඟට. ඉස්සරේ කියන්න සාමාන්‍ය ලංකාවේ අපි මේකේ රැයක් හිටියානේ. ලංකාවේ තුනා නම් හොඳයි කියලා හිතන දේවල් ටිකක්. ඒ කියන්නේ සාමාන්‍ය සල්ලි වේදන් එනව නෙමෙයි. හොඳයි කියලා හිතන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සේෆ්ටි පැත්ත. ඉතින් සමහර මේ අයියලා ඉතින් කියනවා ඉතින් රුමේනියාව හොඳ පැත්තට වඩා නරක පැත්ත කතා කරනවා තියෙන. ඉතින් නරක පැත්තට වඩා ඉතින් හොඳ පැත්ත කතා කරන්න පුළුවන් දේවලුත් තියෙනවා ඉතින්. ඉතින් අපි ට්‍රේන් එකෙන් බහලා ඉවරලා කතා කරමු. ට්‍රේන් එකෙන් බහලා කතා කරන්න පුළුවන් ඉතින් වෙනවනේ එළිය. අද වහිනවා. පොඩි වැස්සක් වහිනවා කියලා. පොඩි වැස්සක් දෙන්න හදන්නේ. බලමු. අපි කතා කරන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපිට හම්බෙච්ච අත්දැකීම් එක්ක ලංකාවේ මිනිස්සු හදාගත්තා නම් හොඳයි කියලා හිතනවා. මේ සල්ලි වේදන් කරලා රජයෙන් ඉන්වෝල් වෙන්න ඕනේ දේවල් නෙමෙයි. හොඳ දේවල් ටික. අපි බහැලේ ගැන කතා කරමු. උදේ 9:10යි. යන්තම් දැන් වැස්ස පායලා. ලොකෝට ඉතින් වැස්සක් කියලා නෑ පොඩි පොදයක් වගේ. ඉතින් කොහොම හරි දවසක් එවලා දැනුම ඉතින් ගෙදර යයි. ඉතින් අර කලින් වීඩියෝ එක මම කිව්වා වීඩියෝ කියන්නේ
කලින් ක්ලිප් එකේදී මම කිව්වා. ඉතින් හැදෙනවා නම් ලංකාවේ හදා ගන්න දේවල් ටිකක් තියෙනවා. මොකද අපි දැන් හිටියේ ස්ටේෂන් එකේ රෑලි නිකන් හිටියා. ඒක ඉතින් හවස් වෙනකන් හිටපු හවස් වෙනකන් රෑලි නා හිටපු තනේ ගෑනු කට්ටියම හිටියා. ඉතින් කවුරුත් ඉතින් කරදර කරන්නේ යන්නේ නැහැ ඉතින්. සාමාන්‍ය කෙල්ලොත් හිටියා. ගෑනු අයත් හිටියා. ඉතින් බෙන්ච් වල නිදාගෙන ඉතින් ලංකාවේ වුණා නම් පොඩ්ඩක් ඉතින් දන්නවනේ. ඒ වුණා නම් පොඩි ඒවා තියෙනවනේ. ඉතින් මේවා ඒ සේෆ්ටි තියෙනවා. ඊට අමතරව ඉතින් ක්ලීන් එක ඉතින් තියෙනවා. ක්ලීන් එක කියන්නේ අර කන බොන ඒවා දැන් වල දාන්න නැහැ. ඉඳලා හිටලා ඉතින් ඉන්නවා ඉතින් ආහාරකාරයෙක් දෙන්නෙක් ඉතින් ඔය දැන් වල කාලා දාලා යන. නැත්නම් ඉතින් බහුතරේ මං කියන්නේ මේ ස්ටේෂන් එක ඇතුලේ. ස්ටේෂන් ඇතුලේ එහෙම ලොකු ප්‍රශ්නයක් නැහැ. ඊට අමතරව කොච්චි ඇතුලෙත් ෂීට් දෙකකට එක ඩස්බින් එක ගන්න දෙනවා. ඉතින් ඇතුලෙත් කාලා දාන්නේ අපේ අටේ රට කජු පොත්තේ ඉඳන් හැමදේම ස්ටේෂන් එක ඇතුලේ දානවා. ඉතින් දැන් මේකට ගියා යන්නේ බං උඹලා රට ඇවිල්ලා මේ ආතල් දෙලා මේ ලංකාව මෙහෙමයි උඹලා ඉන්නේ ඔහේ. ඇත්තටම ඉතින් ගත්තොත් ඉතින් මෙහෙත් ඉතින් දිනුන වෙමින් පවතින රටවල් තමයි. මිනිස්සුන්ගේ ඔළුවේ හැදෙන්න ඕනේ. පෙනින් එකක් නැහැ. ඉතින් අපේ කතන්දරේ ඔහොමයි. ඉතින් අපි ඇත්තටම ගියේ හේතුවත් මෙහෙම මම කියන්නම්කෝ. ගියේ හේතුව අපේ ડોකියුමන්ට් ටික සබ්මිට් කරගන්න ගියා ලංකාවේ එම්බසි. ඉතින් එම්බසි එකේ ගිහිල්ලා කරලා අපිට එන්න හවස 1:00ට කලින් ඉතින් මේ වීඩියෝ එක බලන කට්ටියත් එම්බසි යනවා නම් කියන තමන්ගේ වැඩකට යනවා නම් පුළුවන් තරම් වේලාසන යන්න. මොකද අපේ වැඩේ වෙලාවට තිබ්බට ඊට කලින් තියෙන වැඩ එකතු වෙලා තිබ්බොත් එහෙම වැඩේ කරගන්න වෙන්නේ නැහැ. කල් යනවා. ඊට අමතරව අනිවාර්යෙන් වෙලාව මැනේජ් කරගෙන යන්න, ට්‍රාන්ස්පෝර්ට් බැලන්ස් කරගන්න. අලුතෙන් එන කට්ටියට ඉතින් මේක වැදගත් වෙන්නේ. පරණ කට්ටිය යන එන තැන්, ට්‍රාන්ස්පෝර්ට් බස් නවත්තන තැන්, කෝච්චි යන වෙලාවල්, ටැක්සි කතා කරගන්න ඒ හැමදේම දන්නවා. ඉතින් අපිත් මෙහෙම ගිහිල්ලා මෙහෙම වාතයක් වෙච්ච පළවෙනි වතාව. ඉතින් ඒකින්ද මේ ගුණය නිවාඩු දවසක් හින්දා ඉතින් මෙහි දවස් 3-4ක් නිවාඩු නිසා තමයි මෙහෙම වුණේ. නැත්තම් මෙහෙම ඇත්තටම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔව් දැන් ස්ටේෂන් එකේ දැන් කෝච්චි අපිට මගේ අරනෙත් කෝච්චි පොලිමේ ඉඳලා. ඒ කියන්නේ මේ ටිකට් පොලිමේ ඉඳලා. ඒක ඉතින් නාටි 20ක විතර ඩිලේ එකක් එතන තිබ්බේ අපෙත්. ඉතින් ඔහොම තමයි. ඉතින් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙලා කට්ටියන සුබ දවසක්. ගිලෙන්න